කම්පියුටර් සයිඩ් එකට ඉන්ට්‍රස්ටින් තියෙන ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයගොල්ලෝ ඩිග්‍රියක් සිලෙක්ට් කරගන්නවා නම් ශ්‍රී ලංකාව ඇතුළත සිලෙක්ට් කරගන්න පුළුවන් ඩිග්‍රීස් වර්ග කීපයක් තියෙනවා. කම්පියුටර් ඉන්ජිනියරින්, කම්පියුටර් සයන්ස්, software engineering, ICT, data science, AI, IoT නැත්නම් cyber security engineering කියන degrees වර්ග කීපෙම ඔයගලන්ට select කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අනිත් degrees වර්ග එක බැලුවොත් උදාහරණයක් විදිහට cyber security නම් ඔයගලන්ට විතර information system නැත්නම් security side එක, informational security side එක ගැන focus කරලා specific area එක consider කරලා degree කරන්න පුළුවන්. දැන් network engineering වගේ ඔයගොල්ලෝ select කරගත්තොත් ඔයගලන් network side එක focus කරලා specify කරන්න පුළුවන්. මෙතන software engineering කරනවා programming languages, concept, theories අන්න ඒ කියන side එක ඔයගලන්ට specific කරලා කරගෙන යන්න පුළුවන්. but මෙතනදී computer science, computer engineering නැත්නම් ICT මෙන්න මේ කියන ඩිග්‍රී වර්ග තුන ගත්තොත් සාමාන්‍යයෙන් මේ තුනේදී කම්පියුටර් ඉන්ජිනියරින්, කම්පියුටර් සයන්ස් කියන ඩිග්‍රීස් වර්ග දෙක සාමාන්‍යයෙන් බේසිකලි තියරිටිකල් කන්සෙප්ට් වලට පොඩි වැඩි බේස් එකක් දීලා තමයි මේ ඩිග්‍රීස් දෙක රන් වෙන්නේ. ඉතින් අපි ඒතර ICT ගත්තොත් බිස්නස් ඉන්ෆර්මේෂන් සයිඩ් එක බේස් කරගෙන නැත්නම් ફોකස් කරගෙන තමයි බොහෝ විට බේස් කරන් යන්නේ. මෙතනදී සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කම්පියුටර් ඉන්ජිනියරින් හරි නැත්නම් කම්පියුටර් සයන්ස් ඩිග්‍රියක් කරනවා නම් මේ කියන කෝ ඒරියාස් ටිකම කම්පියුටර් සයන්ස්, කම්පියුටර් ඉන්ජිනියරින්, cyber security, data information, AI, embedded engineering, network engineering කියන මේ කෝ ඒරියාස් ටිකම කවර් වෙනවා සාමාන්‍ය කම්පියුටර් ඉන්ජිනියරින් වගේ ඔයගොල්ලෝ ඩිග්‍රියක් සිලෙක්ට් කරගත්තොත්. මෙතනදී ඔයගොල්ලන්ට සාමාන්‍ය කම්පියුටර් ඉන්ජිනියරින් නොලෙජ් එක වගේම අද ඩිග්‍රීස් වල ස්පෙසිෆයි ෆීල්ඩ් වල තියරිටිකල් නොලෙජ් එක වගේම ප්‍රැක්ටිකල් නොලෙජ් එකත් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මොස්ට්ලි කවර් වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ඩිග්‍රියක් සිලෙක්ට් කරගatti ඔයගොල්ලෝ කැමති ස්පෙසිෆික් ඒරියා එකක ස්පෙසිෆික් එම්ප්ලොයි කෙනෙක් වෙන්න නම් ඒ පැත්ත සිලෙක්ට් කරගන්න. බට් ඔයගොල්ලෝ කැමති all rounder කෙනෙක් වගේ work කරන්න නම් එම්ප්ලොයි නැත්නම් ඔයගොල්ලන් ජොබ් ෆීල්ඩ් එකේ ඔයගලන්ට පුළුවන් කම්පියුටර් ඉන්ජිනියරින් නැත්නම් කම්පියුටර් සයන්ස් වගේ ඩිග්‍රියක් ફોකස් කරලා කරන්න. ඒක ඕගොල්ලන්ගේ choice එක මත තමයි ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඒ නිසා ඩිග්‍රියක් සිලෙක්ට් කරගatti සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ බලන්න මුලින්ම ඔයගොල්ලන්ගේ ස්කිල්ස් ප්‍රමාණය මත ඔයගොල්ලෝ සාමාන්‍ය තියරිටිකල් පාර්ට් එකට ඔයගොල්ලන්ට වැඩි ફોකස් එකක් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ වගේ ඩිග්‍රියක් තෝරගන්න. නැත්නම් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් හිතන්නකො සාමාන්‍ය හැකින් සහ කෝඩින් සයිඩ් එකට ඔයගොල්ලන්ට වැඩි ස්කිල් එකක් තියෙනවා. ඔයගොල්ලෝ මේන්ලි ફોකස් කරන්න ඕනේ cyber security වගේ ඩිග්‍රී එකකට. ඒ නිසා ඔයගොල්ලෝ ඩිග්‍රියක් සිලෙක්ට් කරද්දී ඔයගොල්ලන්ගේ ස්කිල්ස් සහ ජොබ් ඔපොර්චුනිටිස් කියන